හයි පොඩි ටිප් එකක් කියන්නම් බස් එකේ යන අයට සීට් එකක් අල්ලගන්න විදිය ගැන. මොකද දන්නවද? ඔයා බස් එකේ නගිනකොට හැමතිස්සෙම පිටිපස්සේ දොරෙන් නගින්න. හරිද? පිටිපස්සේ දොරෙන් නැගලා ඊට පස්සේ පිටිපස්සේ සීට් එක හරියක් අල්ලගෙන ඉන්න. මොකද දන්නවද එහෙම කියන්නේ? දැන් අපි බස් එක ඇතුළට නැගිලා ඇතුළට ගිහිල්ලා කොහේ හරි සීට් එකක් අල්ලන් හිටියොත් දැන් හිටගෙන යන්න උනොත් නේ සීට් අල්ලගන්න වෙන්නේ. මේ එහෙම හිටියොත් සීට් දෙක තියෙන තැන්වලනේ අපිට හිටගෙන ඉන්න වෙන්නේ. එතකොට ඒ වාඩි වෙලා ඉන්න සීට් දෙකෙන් එක්කෙනෙක් නැගිටින්න ඕනේ අපිට සීට් එකක් ලැබෙන්න. එතකොට දෙකෙන් එකක්නේ සම්භාවිතාව. හැබැයි පිටිපස්සේ සීට් එකේ කියන්නේ එක්ක 5 දෙනෙක් හරි 6 දෙනෙක් හරි ඉන්නවා පිටිපස්සේ සීට් එකේ. හරිද? එතකොට එක්කෙනෙක් නැගිටීමේ සම්භාවිතාව එක්ක 5න් එකක් එක්ක 6න් එකක්. හරිනේ? එතකොට අපට අර දෙන්නෙක් ඉන්න තැන හිටගෙන ඉන්නවට වඩා වැඩි ඉක්මනකින් 5 දෙනෙක් ඉන්න තැනකින් අනිවාර්යෙන් කොහේ හරි හෝල්ට් එකක් ළඟ ඔය 5න් එකක් බහිනවාම තමයි. එතකොට අපිට ටක් ගාලා පැනලා සීට් එක අල්ල ගන්න පුළුවන්. හරිද? ඕක මං කරපු ක්‍රමයක්. මේ මට නම් ඒක හොඳට වැඩ කරා. මම නම් හැමදාම පිටිපස්සේ දොරෙන් නැගලා පිටිපස්සේ දොරේම ඒකම එල්ලිලා ඉන්නවා කූඩැල්ලා වගේ. කවුරු හරි කෙනෙක් ඉතින් ඊළඟ හෝල්ට් එකේදීම වගේ බහිනවා. ගොඩක් වෙලාවට. ඉතින් ටක් ගාලා ඉතින් ඒ හිස් වෙන සීට් එකේ ගිහිල්ලා වාඩි වෙනවා. ඊට පස්සේ ඉතින් නිදාගෙන යනවා. වෙන මොනා කරන්නද බස් එකේ. මේක ඉතින් ඕගොල්ලොත් කරලා බලන්නකෝ. හැබැයි දැන් හැමෝම ගිහිල්ලා පිටිපස්සේ සීට් එක අල්ලගෙන ඉඳිද්දන්නේ. කොන්දාගෙන් බැනුම් ගන්න තමයි වෙන්නේ. එහෙම වුණොත් එහෙම. නෑ මට මේ නිකන් හිතිලා මම ඒක කරා බස් එකේ යන කට්ටිය දන්නවනේ ඉතින් බස් එකේ යන අමාරුව මේ සීට් එකක් අල්ලගන්නත් තියෙන අමාරුව දන්නවනේ සමහර මිනිස්සු නැගිටින්න වගේ ඉන්නවා නැගිටින්න කොච්චරවත් බෑග් එක හදලා ලෑස්ති වෙනවා නැගිටින්න වගේ අපිත් හිතනවා අම්බෝ ඇති යම් මෙයා බහින්න හදනවා කියලා මොන පිස්සුද ආයේ මනුස්සයා හොඳට බෑග් එක හදලා ඔක්කොම කරලා ආයේ නිදා ගන්නවා ඔය වගේ වෙලා නැද්ද ඔයගොල්ලන්ට මට නම් ඕන තරම් අත්දැකීම් තියෙනවා ඔය වගේ ඕන තරම් වෙලා තියෙනවා හිතෙන් බැන බැන යනවා මිනිස්සුන්ට බහින්නෙත් නෑ මේගොල්ලෝ බහින්නෙත් නෑ අපිට වාඩි වෙන්නත් නෑ එහෙම කිය හිත ඉතින් ඔන්න ඒකට විසඳුමක් හරිද පිටිපස්සේ දොරෙන් නැගලා පස්සේ 5 දෙනෙක් 6 දෙනෙක් විතර වගේ අර පිටිපස්සේ සීට් එක තියෙන අන්තිම සීට් එක ඒ හරියක පොඩ්ඩක් ඉන්න කොහොම හරි තද වෙලා හිර වෙලා ඒ හරියක පොඩ්ඩක් ඉන්න අනිවාර්යෙන් ඊළඟ හෝල්ට් එකේ කවුරු හරි කෙනෙක් බහිනවම තමයි කරලා බලලා ඉතින් කියන්නකෝ කොහොමද ඔයගොල්ලන්ට ඒක හරි ගියේ කියලා එහෙනම් කීගෙන් නම් බයි